මාව කවුරු හරි එවෙලේ තල්ලු කලා වගේ මට දැනුනේ. මට මතක එච්චරයි. මගේ ඒ ප්‍රශ්න නිසා මම අදටත් ගොඩක් මානසිකව විඳවනවා. උඩු මහලේ තනි කළුවර කාමරයක අතපය හීනි වෙලා විඳ දුක දන්නේ මං විතරයි. කනගාටුවෙන් උනත් මට මේ තීරණය ගන්නව සිද්ධ වුණා. නිහඬව සිටින යශෝදා විමලධර්මට සිදුවී ඇති ඉරණම ගැන සංවේදීව ඇය මෙලෙස සංගරාවකට හෙළිදරව් කර තිබුණා. උපුටා ගැනීම. කරදරයි තනිකමයි ඉවස ගන්න බැරිම තැන මං දැන් අමාරුවෙන් උනත් තීරණයක් ගත්තා. ඒක ප්‍රේක්ෂකයන්ට දැනගන්න අයිතියක් තියෙනවා කියලා මට හිතෙනවා. ඊට කලින් මං කියන්න ඕනේ මගේ ජීවිතයට සිද්ධ වෙලා තියෙන දේවල් ඇත්තටම මටවත් හිතා ගන්න බැහැ. මේ වෙනකම් මම මේ ගැන කාටවත්ම කියලා නැහැ. අවුරුදු 3ක් තිස්සේ ඉඳලා මම දැන් කැමරාවකට මොහොන දීලා නැහැ. මට එළියට බහින්නවත් හිතෙන්නේ නැති තරම්. අම්මත් මාව දාලා ගියාට පස්සේ ඇත්තටම මට ડિප්‍රෙෂන් වගේ හැදුනා. කන්නේ බොන්නේවත් නැතුව අතපය හීනි වෙලා කාමරේ ඇතුළටම වෙලා මම අඬ හිටපු දවස් ගැන කවුරුත්ම දන්නේ නැහැ. තාත්තත් නැති වෙන්න කලින් ඉඳලම මට මේ ප්‍රශ්නේ තිබුණා. සමහරක් දවස්වලට හුල්ල ගන්න බැරුව මං ගෙදර උඩු මහලට ගිහිල්ලා පනින්න හිටන් උත්සාහ කරලා තියෙනවා මට තරහා ගන්න බැරිම තැන. ඒ වෙලාවේදී මාව කවුරු හරි තල්ලු කරනවා වගේ මට දැනුනේ. මං ආදරය කරපු ආදරවන්තයත් මාව දාලා වෙන කෙනෙක්ව කසාද බැඳලා පස්සේ මට ඇත්තටම තවත් කසාදයක් ගැන හිතනවා තියා ඒ වේදනාවත් මං දරාගත්තේ අමාරුවෙන් තනියම. ඉතින් මං අමාරුවෙන් උනත් තීරණයක් ගත්තා සදහටම දුර රටකට ගිහිල්ලා තනිකඩව ජීවත් වෙන්න. ඉතින් බොහෝ දුරට මං ලංකාවේ ඉන්න අන්තිම දවස් කිහිපය මේ ගත කරන්න වෙන්න පුළුවන්. උපුටා ගැනීම අවසන්.